24/7. යලිත් අද දෙරණ උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයක් සිය ස්ථාවරය ප්‍රකාශ කළා. උතුරු නැගෙනහිර පළාත් එක්කර ෆෙඩරල් පාලනයක් පිහිටුවීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගනු ලැබුවා. එම යෝජනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. බිමල් වීරවංශ මන්ත්‍රීවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි කියන්නේ මේකයි. ආණ්ඩුව බෙදන්න දෙන්නේ නැහැ කියලා කියන වාක්‍ය විශ්වාස කරගෙන දෙමළ බෙදුම් වාදයට ඕන නීයාට ගමන් නටන්න දීලා අපි කටබලියන් උඩබලියන් බලාගෙන ඉන්නේ. ඒකද කියන්නේ? නෑ. මේවා නිහඬව බලාගෙන හිටියොත් මීට වඩා එහාට මේක යනවා. මේ ආණ්ඩුවට කොන්දක් නෑ. අඩු ගානේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබ්බ කොන්ද නෑ. මේ ඉන්න පාලකයන්. අපිට කියන්නේ අපිව සතුටු කරන්න නෙවෙයි. 23000ක් අතපය අහිමි කරගෙන 29000ක් ජීවිත පුදලා අන්තිම සටනේ බේරගත්තු රටක් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. යාපනයට යද්දි බස් වලට ගහනවනම් හමුදා කඳුරු ඇතුළට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බලෙන් රිංගනවනම් උතුරු පළාත් සභාවේ වෙනම දෙමළ කතා කරන ප්‍රාන්ත පාලන හදන්න යෝජනා සම්මත කරනවා. මේවා දිහා ඔහේ බලන් ඉන්න නම් ආණ්ඩුව මොකද? රට බෙදන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා බොරු වාක්‍යයක් කිව්වට වැඩක් නැහැ. බෙදෙන වැඩේ ඉබේ වෙනවනම්. ඒ නිසා අපි කියන්නේ බෙදෙන වැඩේ පොළොවේ වෙන වැඩේනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග තෝරන්න බැරි නම් කරුණාකරලා දෙයියනේ කියලා කරන්න පුළුවන් කෙනෙකුට මේ රට බාර දීලා යන්න. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කිව්වා පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්න විසඳන්න සමත් නැහැ කියලා. අවුරුදු 38කට පස්සේ අද ඒක ඔප්පු වෙලා තියෙනවා. ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ලංකාවේ ජාතික සමගිය ඇති කරන්න කිසිසේත්ම ඉවහල් වෙන්නේ නැහැ. එවැනි යෝජනා පළාත් සභාවක සම්මත කිරීම හරහා නැවත ජාතිවාදයේ ඉස්මතු වෙනවා. එක පැත්තකින් දෙමළ ජාතිවාදයේ පෝෂණය වෙනවා, අනිත් පැත්තෙන් සිංහල ජාතිවාදයේ පෝෂණය වෙනවා. උතුරු පළාත් සභාව අසමත් වුණා. පළාත් සභාවක වැඩ කොටස උතුරු ප්‍රදේශයේ ඉටු කරන්න බැරි වුණාම ජනතාව වෙනුවෙන් යම් කටයුතු ඒගොල්ලන්ගේ නැවත පැවැත්මට තියෙන එකම කාරණේ තමයි ජාතිවාදය ආපහු උඩට ගන්න. ජනතාවගෙන් ඈත් වෙච්ච එක, කලකිරීමටපත් වෙච්ච එක පියවා ගැනීම වෙනුවෙනුත් ඒගොල්ලන්ට මේ වෙලාවේ දෙමළ ජාතිවාදය නැවත මතු කර ගැනීම, වෙනම රටවල් ඉල්ලීම වැනි මාතෘකා අවශ්‍ය වෙලා තියෙනවා නැවත වතාවක් දෙමළ ජනතාව රවට්ටන්න. කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පවසන්නේ අදාළ යෝජනාවට තමන්ද විරුද්ධ වන බවයි. උතුරු පළාත් සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අපි නම් සම්පූර්ණම විරුද්ධයි. පක්ෂය උතුරු පළාත් සභාව 3 දෙනෙක් മന്ത്രിවරු නියෝජනය කරනවා. ඒ නිසා උතුරු පළාත් සභාවේ තියෙන ලොකු පක්ෂ වලින් දෙමළ සන්ධානය පසුව වැඩි മന്ത്രി කණ්ඩායමක් ඉන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ. ඒ නිසා අපි මේ ඡන්දයට අපේ മന്ത്രിවරු කවුරුත් සහභාගී වුණේ නැහැ. නමුත් වික්ටරේෂනල් මහත්මයාටත් ඒ වගේම දෙමළ සන්ධානයට තමුන්ඩ මොනවද ඕන කියලා කියන එක අපි වැරදි කියලා කියන්නේ. නමුත් අනිකුත් ඉස්ලාම් කට්ටියට එහෙම නැත්නම් වෙන ජාතින්ද මේක දෙන්න ඕන කියලා කියන කිසිම අයිතියක් නැහැ කියලා මම කියන්න කැමතියි. වතුරට You're watching Adaderla 24/7. පොළොන්නරුව වැලිකන්ද මොණරුතැන්න ගම්මානයේ ජනතාව පානීය ජලය නොමැතිකමින් දුෂ්කරතාවයට පත්ව සිටිනවා. ගම්වාසීන් රජෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් සොයා දෙන ලෙසයි. පොළොන්නරුව වැලිකන්ද මොණරුතැන්න ගම්මානයේ ඉදිකෙරෙන්නේ 1986 මහවැලි අධිකාරිය යටතේ. මේ වන විට පවුල් 400ක් පමණ මෙම ගම්මානයේ ජීවත් වනවා. 2010 දී වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂ 30ක වියදමින් මොණරුතැන්න ගම්මානයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින්. කෙසේ වෙතත් ජල ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වුවත් ඉන් පිරිසිදු පානීය ජලය ගම්වාසීන්ට ලැබෙන්නේ නැහැ. හතරනකොට තමයි මේ ලිඳෙන් වතුර එවන්නේ. වතුර එවුවට පස්සේ ඒවා මිනිස්සු පරිහරණය කරන්නේ උයනේ වටේට මේවට. පානීය ජලය අපේ ගමේ මිනිස්සුන්ට මේ ලිඳෙන් බොන්න බෑ. මෙම අපිරිසිදු ජලය පානය කිරීමෙන් 15 දෙනෙකු පමණ මේ වන විට වකුගඩු රෝගයට මුහුණ දී තිබෙනවා. මේන් තියෙනවා. මේවා තමයි කිව්ලා අපිට මේවන් ළමයිට දෙන්නේ. ඒ වගේ කේතල් තිය අපි කීය මාරු කරනවා. මොනවාද මේ? කිව්ල. ඔය තමයි ලිඳේ තියෙන කිව්ල වතුරේ. උණු කොල්ලා බිව්වාම ඉතින් ඔක්කොම බඩේ තමයි. වකුගඩු රෝගින් ඉන්නවා දැනට 10ක් විතර. 3 දෙනෙක් 4 දෙනෙක් විතර මෙලාට නැතිලා ඉන්නවා. මෙවන් පසුබිමක් තුල ගම්වාසීන්ට සිදු ඇත්තේ පෞද්ගලික වෙළෙන්දන් අලෙවි කරන ජලය මිලදී ගැනීමටයි. වතුර කෑන් එකක් ගන්න රුපියල් 100ක් ඕනේ. අපිට රුපියල් 100ක ආදායමක් දවසට ලැබෙන්නේ නැහැ. අපි කුලී කරලා තමයි ජීවත් වෙන්නේ. අක්‍රේ වී ඇති ජල ව්‍යාපෘතිය යථා තත්ත්වයට පත් කරමින් මේ පොදුලිදේ ජලය පිරිසිදු කිරීම සඳහා ජල පෙරණ පද්ධතිය සකස් කර දීම
වත්මන් රජයේ වගකීමක්. කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් අපේ දුක අපිම විසඳගෙන ඉතින් සද්ද නැතුව ඉන්නවා. ජනාධිපතිතුමාත් අද අපේ කෙනෙක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉන්නේ. අපි ඔබතුමාටත් මේ අවස්ථාවේ කියන්නේ ඔබතුමාවත් අපේ මේ දුක් ගැන බලලා අනිත් ගම්මාන ශාස්ත්‍රීකරණා වගේ අපේ මේ වතුර ප්‍රශ්නේ විතරක් අපිට විසඳලා දෙන්න.